වෙනද වගේම අදත් තවත් දන්න දෙයක නොදන්න පැත්ත හොයාගෙන යන්න ස්ටෝරි ස්ටේජ් ක්ලික් කරලා ආපු ඔයාලා හැමදෙනාම ආදරයෙන් පිළිගන්නවා. thumbnail එක දැක්කහම දන්නවා අද මං කවුරු ගැනද කතා කරන්න කියලා. මුළු ලෝකයක්ම මේ වෙනකොට කතා බහ කරන මුළු ලෝකයක්ම අඩපණ කරලා තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ගැනයි මං අද කතා කරන්නේ. හැබැයි මේ ලෝක යුද්ධයට හා සම්බන්ධ වෙන විදිහට නෙමෙයි මම ට්‍රම්ප් ගැන කතා කරන්නේ. මං thumbnail එකේ ලියලා තියෙන විදිහට ධනාත්මක ධනවතා විදිහටයි මම ට්‍රම්ප් ගැන අද කතා කරන්නේ. ධනවත් වෙන්න සල්ලිකාරයෙක් වෙන්න අපි හැමෝම කැමතිනේ. හැබැයි මේ ධනවත් වෙනවා කියන එක කියන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම තමන්ගේ පවුල් පසුබිමෙන් හරි පාරම්පරිකව හරි ලැබුණු විශාල ධනයක් නැත්නම් තමන්ට සුවිශේෂී දක්ෂතාවයක් නැත්නම් බුද්ධිමත්ව කටයුතු කරලා මුදල් උපයාගත්තේ නැතිනම් වාසනාව නිසා යමක් ලැබුණේ නැත්නම් ධනවතෙක් වෙන්න තියෙන එකම ක්‍රමය දේශපාලනය විතරයි කියලා කතාවකුත් තියෙනවා. ධනාත්මකව හිතන එක, Taman ගැන විශ්වාසය තියාගන්න එක දියුණු වෙන්න වැදගත් ලක්ෂණයක් කියලා නිතරම සැලකනවා. හැබැයි ඒ දෙක විතරක් තිබිලා විතරක් මේ හැම දෙයකින්ම ධනවතෙක් බිහි කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ Tamanට යම් විශේෂ හැකියාවක් තියෙනවා නම් මොකක් වුණත් කමක් නැහැ. Tamanගේ ස්වයං විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න පුළුවන් නම් අනිත් අයට ඒක ඒත්තු ගන්නන්න පුළුවන් නම් දියුණු වෙන්න විශාල උදව්වක් කරගන්න පුළුවන් අන්න ඒ දේම. හැබැයි මම ඒ කිව්ව දේ සීමාව ඉක්මවා කරන එක වංචාවක් කියලා සලකන්න පුළුවන්ද? අතිශෝක්තියෙන් තමන් ගැන කතා කරන එක. මේ විදිහට තමන් ගැන හරිම අතිශෝක්තියෙන් යුක්තව කතා කරන එක නීතිය වශයෙන් බාධාවක් නැති නිසා විවිධ අය විවිධ අදහස් දරනවා ඒ ගැන. හැබැයි මේ වැඩේ කරලා කෙනෙකුට සැබෑම ධනවතෙක් වෙන්නත් ලෝකේ ලොකම බලවතාගේ පුටුවේ වාඩි වෙන්නත් හැකියාව තියෙනවා කියලා කියන්න හොඳම උදාහරණය තමයි වර්තමාන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත කතාව. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න ට්‍රම්ප්ගේ මුල් කාලේ ඉඳලා මේ දක්වා කාලය වෙනකම්ම යක් ක්‍රියා කරපු විදිය ජීවිත කතාව මං අද ඔයාලට අරන් එන්නයි මේ ලෑස්ති වෙන්නේ. channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. දන්න චරිතවල නොදන්න කතාව හරියටම දැනගන්න. 1946 ජූනි මාස 14 වෙනිදා ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් උපත ලබන්නේ ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ ක්වීන්ස් ප්‍රදේශයේ ධනවත් පවුලකට දාව. නිව්යෝක් තරමක් ජනාකීර්ණ නිසා අඩු ප්‍රදේශයක ක්වීන්ස් දේපළ සංවර්ධනය කරලා අලෙවි කරන ව්‍යාපාරයක හිමිකරුවාව හිටපු එයාගේ තාත්තා වුණු ෆෙඩරික් ට්‍රම්ප් ඒ කාලේ ප්‍රදේශයේ හිටපු ඉහළම ධනවතෙක්. පුංචි කාලේ ඉඳලම හරිම සුඛෝපභෝගී ජීවිතයක් ගෙවපු මේ ඩොනල්ඩ් ට්‍රම්ප් වයස අවුරුදු 13 දී නිව්යෝක් හමුදා පාසලට ඇතුළත් වෙනවා. පස්සේ පෙන්සිල්වේනියාව ප්‍රාන්තයේ පිහිටි ජනප්‍රිය ව්‍යාපාරික විද්‍යාලයක් වුණු වෝටන් ව්‍යාපාරික විද්‍යාලයෙන් තමන්ගේ උපාධිය ලබා ගන්නවා. ඒ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන්. 1968 දී තමන්ගේ ආර්ථික විද්‍යාව උපාධියත් අරගෙන ඉක්මනින්ම ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ තාත්තගේ ව්‍යාපාරිය වුණු එලිසබෙත් ට්‍රම්ප් සහ පුත්‍රයෝ කියන ව්‍යාපාරයට එකතු වෙනවා. ට්‍රම්ප්ගේ තාත්තා වුණු ෆෙඩරික් ට්‍රම්ප් 1964 දී මිලට අරගෙන තිබුණ ඔහායෝ ප්‍රාන්තයේ සින්සිනාටි ප්‍රදේශයේ ස්විෆ්ටන් කියන ස්ථානයක තිබුණු මහල් නිවාස සංකීර්ණයක්. මෙන්න මේක සංවර්ධනය කරන්න තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට පැවරුණු මුල්ම කටයුත්ත උනේ. ඉතින් ඒ කටයුත්ත හොඳින් සිදු කරලා තමන්ගේ තාත්තගේ හිත දිනා ගන්න ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වෙනවා. හැබැයි කොහොම හරි මේ නිවාස විකුණනකොට කළු ජාතිකයන්ට නිවාසය විකුණන එක ප්‍රතික්ෂේප කළා කියලා පස්සේ චෝදනාවක් ඇති වෙනවා. හැබැයි පසුව ඇති වුණු මේ පුද්ගලික එකඟතාවයක් මත ඒ චෝදනාව ඉල්ලා අස් කර ගන්නවා. 1971 දී ඩොනල්ඩ් ට්‍රම්ප් එලිසබෙත් ට්‍රම්ප් සහ පුත්‍රයා කියන ව්‍යාපාරයේ සභාපති තනතුරට ලබා ගැනීමෙන් පස්සේ එක ට්‍රම්ප් සංවිධානයේ විදියට නම් කරනවා. ට්‍රම්ප් විවිධ මහල් නිවාස ව්‍යාපෘති ආරම්භ කරනවා. මේ කළු ජාතිකයන්ට මේගොල්ලන්ගේ අනෙක් මහල් නිවාස ව්‍යාපෘති වලටත් එකතු වෙන්න එහෙම නැත්නම් මේ නිවාස ලබා ගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා පස්සේ ආපහු චෝදනාවක් එල්ල වෙනවා. 1973 ඉඳලා 1975 දක්වා මේ සිද්ධියට ලැබෙන්නේ විශාල මාධ්‍ය ආවරණයක්. ඒකට ප්‍රධාන හේතුවක් වුණේ ෆෙඩරික් ට්‍රම්ප්ගේ හිතවත්ම නීතිඥයා වුණු රොයි කොහෙන්. මෙයා නිතරම පුවත් මවන සාකච්ඡා ලබා දෙන්නට කටයුතු කරන හින්දා තමයි මෙන්න මේ වගේ දෙයක් එළියට ආවේ. ඒ නිසා ට්‍රම්ප් පවුල ගැනත් එයාගේ ව්‍යාපාර ගැනත් විශාල අවධානයක් යොමු වෙන්න පටන් ගන්නවා. 1975 දී මේ චෝදනාව සාමකාමීව විසඳා ගත්තත් ඒකෙන් පස්සේ හොඳ හෝ වේවා නරක හෝ වේවා මාධ්‍ය ආවරණය කොහොම හරි තමන්ගේ දියුණුවට යොදා ගන්න ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිම වෙලාවක පසුබට වෙන්නේ නැහැ.
1977දී ඉවානා සෙල්නිකෝවා කියන නිරූපිකාව සමග මෙයාගේ මේ ඇතිවුණු මුල්ම විවාහයටත් විශාල ප්‍රචාරයක් ලබා දෙන්න ට්‍රම්ප් කටයුතු කරනවා. අභියෝග බාරගන්න කැමැත්තක් තිබුණු මේ ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ තාත්තා වැඩි උනන්දුවක් දක්වපු නැති නිව්යෝර්ක් නුවර ඉහළම පැලැන්තියේ පිරිස් වාසය කරන මෑන්හැටන් ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදි කරන්න 1978දී අත ගහනවා. මෙයාගේ මුල්ම ව්‍යාපෘති වුණේ ඒකේ තිබුණු කොමඩෝ කියන හෝටලේ නවීකරණය කරන එක. ඒක 150ක කොටස් මිලදී ගත්තට පස්සේ අවශ්‍ය ණය මුදල ලබා ගන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තාත්තත් හයට් හෝටල් පාලනයත් අපවීම නිසා ඒක එච්චර අපහසු වෙන්නේ නැහැ. ඊටම අලංකාරව නවීකරණය කිරීමෙන් පස්සේ 1980 දී ග්‍රෑන්ඩ් හයට් හෝටලේ නමින් මේක විවෘත වෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ මුල්ම විශාල ව්‍යාපෘතියෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගන්න කටයුතු කරනවා. සාමාන්‍ය දේපළ ඉදිකිරීම් සමාගම්වල ප්‍රධානීන්ට වඩා වෙනස්ව ඔහු නිතරම පුවත් සාකච්ඡා ලබා දෙමින් හොඳ ප්‍රචාරණයක් ලබා ගන්නවා. මේ කටයුතු වලින් ග්‍රෑන්ඩ් හයට් හෝටලයටත් හොඳ ප්‍රචාරණයක් ලබා ගන්නත් කෙටි කාලයකින් විශාල ආදායමක් උපයා ගන්නත් හොඳ සන්නාමයක් බිහි කරන්නත් පුළුවන් වෙනවා. අද වෙනකොට මේ හෝටල් ජාලය ශ්‍රී ලංකාවත් ඇතුළුව බොහෝ රටවල ව්‍යාප්ත වෙලා තියෙනවා. තරමක් අමුතු ක්‍රමයක් අනුගමනය කරලා හොඳ සාර්ථකත්වයක් ලබාගත්තු මේ ට්‍රම්ප් සංවිධානයට ඉදිකිරීම් ඉල්ලීම් වේගෙන් ගලා එන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්කම බොන්වි ටේලර් කියන අලෙවි මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල මිලට ගත්ත මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඒක ඩෝසෙල් කරලා අදටත් එයාගේ ව්‍යාපාර අතර ඉහළින්ම තියෙන ට්‍රම්ප් ගොඩනැගිල්ල 1983 අවුරුද්දේ ඉදි කරලා අවසන් කරනවා. තමන්ටම අනන්‍ය හැඩයක් සහිතව අලංකාරය ගැනත් විචිත්‍රත්වය ගැනත් විශාල උනන්දුවක් දක්වලා ඉදි කරපු මේ ට්‍රම්ප් ගොඩනැගිල්ලේ මහල් නිවාසයක් ලබා ගන්න ධනවත්තු ගොඩක් දෙනා පොර කනවා කියලා ප්‍රචාරය කරන්න ට්‍රම්ප් අමතක කරන්නේ නැහැ. මෙන්න මේ ගැන ලැබුණු මේ විශාල ප්‍රචාරණය ට්‍රම්ප්ගේ ගොඩනැගිල්ලේ මුල් කාලින සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. ඊළඟට ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය වැඩි වෙන ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ නිව්යෝර්ක් සෙන්ට්‍රල් පාක් උද්‍යානයේ අයිස් මත ලිස්සා යන ක්‍රීඩාගාරය. 1980 දී මේක නවීකරණය කරන්න නිව්යෝර්ක් නගර කවුන්සිලේ තීරණය කරනවා. ඒකින්ද මේක අවුරුදු 2මාරක් වගේ කාලයක් වසා දානවා. කොහොම හරි 1986 අවුරුද්දේ මැයි මාසයේ වෙනකම්ම මේක සාර්ථක කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙන්නේ නැහැ. පස්සේ ඒකට තවත් මාස 18ක් වගේම ඩොලර් මිලියන 3ක මුදලක් අවශ්‍ය වෙනවා කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් මේකත් එක්ක විශාල මහජන අප්‍රසාදයක් ඇති වෙන්න ගන්නවා. මේ සිද්ධියෙන් උපරිම ප්‍රයෝජන ගන්න ට්‍රම්ප් මාස 6ක් වගේ කාලයක Tamanට මේක ඉදි කරන්න පුළුවන් කියලාත් එහෙම කරන්න බැරි වුණොත් මුදල් ඕනේ නැහැ කියලාත් ප්‍රචාරය කරනවා. ඉතින් මේ වැඩේ බාර දෙන්න කවුන්සිලේ තීරණය කරාට පස්සේ කැනේඩියානු ආයතනයකට අතිරේක කොන්ත්‍රාත්තුවක් ලබා දීලා මාස 4ක් වගේ කාලයක් තුල මේක ඉදි කරන්න ට්‍රම්ප් සංවිධානය සමත් වෙනවා. ඒකත් තවත් විශේෂ වෙන්න හේතුව තමයි අපේක්ෂිත වියදමුනේ මේකේ ඩොලර් මිලියන 3ක්. මේකෙන් 4න් එකක් පමණ මුදලක් යට කරලා තමයි මෙන්න මේ ව්‍යාපෘතිය මෙයා ඉවර කරන්නේ. ඉතින් මේක මේ ගොඩනංවන අවස්ථාවලත් විවෘත කිරීමේදී ඊට පස්සෙත් කවුන්සිලේ නොහැකියාව වගේම තම සංවිධානයේ සාර්ථකත්වය හොඳින් උලුප්පා දාන්නත් ට්‍රම්ප් අමතක කරන්නේ නැහැ. මේ හැම දෙයක් අතරතුරදීම ට්‍රම්ප් කියන නම යොදා ගන්නත් ඒ හැම දෙයක්ම තමන්ගේ බව ප්‍රදර්ශනය කරන්නත් ට්‍රම්ප් හැම විටම උත්සාහ ගන්නවා. අන්න ඒක හින්දාම ටැබ්ලොයිඩ් මැගසින් වල ජනප්‍රියම තාරකාවක් බවට පත් වෙන්නත් ට්‍රම්ප්ට පුළුවන් වෙනවා. තමන්ව බිලියනපති ව්‍යාපාරිකයා විදිහට හඳුන්වන තාක්කල් හොඳ හෝ වේවා නරක හෝ වේවා ඕන දෙයක් පළ කරන්න කියලා මෙයා විවිධ මාධ්‍යවේදීන්ට කියලා තියෙනවා. ඇත්තටම මෙයා මේ කාලේ වෙනකොට බිලියනපතියෙක් වෙලා හිටියේ නැහැ. හැබැයි ඒ කියපු දේ තුලින් ප්‍රචාරයක් ලබා ගන්න ට්‍රම්ප්ට පුළුවන් වුණා. ට්‍රම්ප් කියන නම සන්නාමයක් බවට පත් කරගන්නත් මෙයා කටයුතු කළේ අන්න ඒකට පස්සේ. නිතරම ටැබ්ලොයිඩ් සංග්‍රහවල Taman ගැන පුවත් පළවෙන තැනට කටයුතු සලස්වන්න මෙයා උත්සාහ ගත්තා. සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට එහා ගිහිල්ලා නිතරම මාධ්‍ය ආවරණ ලැබෙන කටයුතු වලට සහභාගී වෙන්න ඒ වගේම මේ ට්‍රම්ප් කියන සන්නාමය දියුණු කරන්නත් මෙයා කටයුතු කරලා තියෙනවා. ගොඩක් දුරට හොලිවුඩ් නළු නිළියන් ඒ වගේම ප්‍රසිද්ධ ගායකයන් ක්‍රීඩකයන්ට සීමා වෙලා තිබුණු උත්සව අවස්ථාවලටත් සහභාගී වෙලා මෙයා ජනප්‍රිය සෙලිබ්‍රිටි කෙනෙක් බවට පත් වෙන්නත් හැකි වෙලා තියෙනවා. 1985 දී ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මාරේ ලෝග උද්‍යානයේ මිලදී ගන්නත් 1986 දී හරාෂ් ට්‍රම්ප් ප්ලාසා කියන හෝටලයත් කැසිනෝවත් ආරම්භ කරන්න මෙයාට පුළුවන් වෙලා තියෙනවා.
මාරා ලාගෝ කියන උද්‍යානය ඉහළ පෙළේ සමාජ ශාලාවක් විදියට දියුණු කරලා ට්‍රම්ප් තමන්ගේ කැසිනෝ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභවලින් තවත් කැසිනෝ ආරම්භ කරලා තියෙනවා. මේ අතරින් ප්‍රධානම වුණේ ඇට්ලාන්ටික් සිටිවල තිබුණු ට්‍රම්ප් ටජ් මහල් කියන කැසිනෝව. ඩොලර් බිලියනයක් ඉක්මවලා වැය කරලා නවීකරණය කෙරුණු මේ කැසිනෝව පස්සේ කාලේ මෙයාට ආර්ථික ගැටලු ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. 1988 නිව්යෝර්ක් ප්ලාසා හෝටලයේ මිලට අරගෙන තමන්ගේ බිරිඳුණු ඉවානා මේකේ කළමනාකාරී විදිහට පත් කරනවා. මිලියන 50ක් විතර වැය කරලා අලංකාර කරලා නවීකරණය කරලා ට්‍රම්ප් හදපු ඒ ගොඩනැගිල්ල හැඳින්නුවේ මොනාලිසා කියන නමින්. තමන්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය ඒ වගේම මාධ්‍ය ඉදිරියේ තාරකාවක් විදිහට පෙනී ඉඳලා ලබාගත්තු ජනප්‍රියත්වය නිසාම එයා පසුකාලීනව විවිධ දේ ආරම්භ කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ ආරම්භ කරපු දේවල් අතර ට්‍රම්ප් ෂටල් කියන නමින් ගුවන් සේවාවක් ආරම්භ කරන්නත්, කැසිනෝ වලට යන්නේ අය වෙනුවෙන් ට්‍රම්ප් ප්‍රින්සස් කියලා සුඛෝපභෝගී යාත්‍රාවක් ගන්නත්, ගෝල්ෆ් සමාජ ගණනාවක් ඇතුළු බොහෝමයක් දේ තමන්ගේ නමින් තමන්ගේ සන්නාමයකින් දිනු කරන්නත් යොදාගෙන තියෙනවා. 1988 දී ට්‍රම්ප් The Art of the Deal කියන පොතේ එළි දක්වලා විශාල ආදායමක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. රෙස්ලිං ක්‍රීඩාවටත් එයා කළමනාකරුවෙක් විදිහට නිතර දායක වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් 1990 දශකයේ මෙයා පසුබෑම් ගණනාවකට මුහුණ දීලා තියෙනවා. මෙයා සත් වෙලා තියෙන සියලුම කැසිනෝ වරින් වර බංකොලොත් තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙයාගේ දේපල ව්‍යාපාරයේ ආදායමත් ඒ තරම් හොඳ තත්ත්වයට පත් වෙලා නැහැ. හැබැයි මේ කොහොම වුණත් මේවා සියල්ල එකිනෙකට වියුක්ත සමාගම් විදිහට පවත්වාගෙන ගිය හින්දා ට්‍රම්ප් කිසිම දවසක පෞද්ගලික වශයෙන් බංකොලොත් වෙලා නැහැ. මෙයාගේ කැසිනෝ, හෝටල්, ගුවන් සේවාව, යාත්‍රා ඇතුළු අප ලෙස තබා තිබුණු ගොඩක් දේවල් විකුණා දාන්න සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ අපහසු කාලයේදී මෙයාගේ තාත්තා රහසේම ට්‍රම්ප්ට උදව් කළා කියලත් වාර්තා වෙලා තියෙනවා. හැබැයි කොහොම වුණත් ටැබ්ලොයිඩ් හරහා ගොඩනගාගෙන තිබුණු මෙයාගේ මේ ජනප්‍රියත්වය ට්‍රම්ප් මේ කාලයේදී හොඳින්ම ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. ඔයගලන්ට මතක ඇති හෝම් ලෝන් 2 චිත්‍රපටයේ ට්‍රම්ප් ඉන්නවා. මේ වගේ ජනප්‍රිය චිත්‍රපටවල කුඩා කොටස් වලට දායක වෙලා මෙයා දිගින් දිගටම මාධ්‍ය අවධානය ලබාගෙන තියෙනවා. 1992 දී මෙයා මාලා මේපල්ස් කියන කාන්තාවත් එක්ක අනියම් ඇසුරක් පවත්වනවා කියලා කතාවක් විශාල විදිහට ප්‍රචාරණය වෙනවා. ඉතින් ඒ වෙනකොටත් ඉවානත් එක්ක විවාහ ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙලා තියෙනවා කියලාත් මේ කතා එක්කම පැතිරිලා තියෙනවා. ඉතින් මේවත් හිතාමතාම ප්‍රචාරයක් ලබා ගන්න මෙයා ගත්ත උත්සාහයන් කියලා තමයි පස්සේ කාලෙක සඳහන් වෙන්නේ. හැබැයි පස්සේ මෙයා මාලා මේපල් සමග කෙටි විවාහයකට ඇතුළත් වෙනවා. තමන්ගේ මේ ට්‍රම්ප් කියන සන්නාමය විවිධ දේවල් සඳහා අලෙවි කරලා ආදායම් ලබා ගන්නත් ට්‍රම්ප් සමත් වෙලා තියෙනවා. ඒවා අතරින් කීපයක් කිව්වොත් වයින් වර්ග, ස්ටේක් වර්ග, ස්ටේක් කියන්නේ හරක් මස් වලින් පැනෙන මස් වර්ග, රෙදි පිලි, සුවඳ විලවුන් වගේ ගොඩක් දේවල් මෙයාගේ සන්නාමය යටතේ ඉදිරිපත් කරලා තියෙනවා. ට්‍රම්ප් නාමය ගොඩනැගිලි සහ ව්‍යාපාරවලට ලබා දීමෙන් මෙයා සතුව මේවා තියෙනවා කියලා ඒත්තු ගන්නන්න ගොඩක් වෙලාවට උත්සාහ කරලා තියෙනවා. මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආපහු වාරයක් සාර්ථක වෙන්න පටන් ගන්නේ 2003 අවුරුද්දේ. ඒ රියැලිටි වැඩසටහනකින්. බිලියන ප්‍රතිකුණු ට්‍රම්ප්ගේ මේ ව්‍යාපාරයේ පුහුණු සේවා නියුක්තිකයෙක් වෙන්න අවස්ථාවක් ලබා දෙන්න තමයි මෙන්න මේ රියැලිටි වැඩසටහන කරලා තියෙන්නේ. හැබැයි මේකේ ඇත්තටම අදහස වෙලා තියෙන්නේ තමන්ගේ සන්නාමය නිතර උලුප්වා දක්වන්න කටයුතු කිරීමක්. මේ රියැලිටි වැඩසටහනේ සිදු කරපු සමහර රූගත කිරීම වෙනුවෙන් ට්‍රම්ප් ගොඩනැගිල්ල රන් ආලේපිත විශේෂාංග වලින් පුරවලා ඒකෙන් මහා නාර්ග බවක් පෙන්වන්න දක්වන්න කටයුතු කරලා තියෙනවා. ට්‍රම්ප්ගේ මේ ජීවිතය ගැන, ධනවත් ජීවිතය ගැන රියැලිටි වැඩසටහනක් හරහා ප්‍රචාරය වීමත් එක්ක ජනප්‍රියත්වය හරහා ආපහු වතාවක් Tamanට ධනවතෙක් බවට ප්‍රචාරය කරගන්න ට්‍රම්ප්ට හැකියාවක් ලැබිලා තියෙනවා. මේ තුලින් ට්‍රම්ප් ව්‍යාපාරවලට ඉහළ ආකර්ෂණයකුත් ට්‍රම්ප් කියන සන්නාමයට ඉහළ මිලකුත් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේකත් එක්කම ව්‍යාපාරික රහස් කියලා දෙන ට්‍රම්ප් යුනිවර්සිටි කියලා ව්‍යාපාරික පුහුණු වැඩසටහනක් ආරම්භ කරන්න ට්‍රම්ප් තමන්ගේ ව්‍යාපාරික සහකරුවන් කීප දෙනෙකුත් යොදාගෙන කටයුතු කරනවා. මේකෙදි ඩොලර් 35000ක් ගෙවලා ඒකට සහභාගී වෙන අයට කිව්වේ ට්‍රම්ප් තෝරාගත්ත දේශකවරු විතරයි ඒකට සහභාගී වෙන්නේ කියලා. හැබැයි ඇත්තටම ට්‍රම්ප්ගේ සන්නාමයේ විතරක් යොදාගත්තු උපාධියක් නොවන සහතිකයක් විතරක් ලබා දෙන ආයතනයක් කියලා පස්සේ මේකෙදි හෙළි වෙලා තියෙනවා. පස්සේ මේකට එරෙහිව නඩු ගොඩක් පැවරීමත් එක්ක ඩොලර් මිලියන 25ක් ගෙවන්නත් එයාට සිද්ධ වෙලා තියෙනවා. 2016 ඇමරිකානු ජනාධිපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප් උපයෝගී කරගත්තේ තමන්ගේ මාධ්‍ය දැනුම.
විශේෂයෙන්ම ආන්දෝලනාත්මක ප්‍රකාශ කරලා තමන්ගේ ගුවන් යානයෙන් ප්‍රචාරණ කටයුතු වලට යාම ආදියෙන් ඇමරිකාවට අවශ්‍ය වෙන්නේ දක්ෂ ව්‍යාපාරිකයෙක් කියන අදහස ඒත්තු ගන්නන්න ගොඩක් උත්සාහ කළා. නොමිලේ මාධ්‍ය ආවරණය ලබා ගන්නත් මෙයා කටයුතු කළා. මාධ්‍යවලට මුදල් උපයන්න ජනප්‍රිය තොරතුරු පළ කළ යුතුයමයි කියන කටුක සත්‍ය හොඳින් භාවිතා කරලා මෙයා අනපේක්ෂිත විදියට අවසානයේ ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් වංචනිකයෙක් කියලා කියන්න හේතු නම් ගොඩයි. හැබැයි මෙතෙක් කතා කරපු බොහෝ වංචාවන් වලට වඩා ඔහුගේ ක්‍රමය හරිම වෙනස්. Taman ගැන අතිශෝක්තියෙන් කතා කරන්න, නිතරම විශ්වාසයෙන් හිතන්නත් අපහසු අභියෝග බාර ගන්න, ප්‍රතිවාදීන් මානසිකව බිඳ දමලා ජයග්‍රහණය ලබා ගන්න මෙයා ගෙන ගිය වැඩපිළිවෙල ඊටාම ආందోලනාත්මක වුණත් ඍජුව මෙයාගේ නීතිය කඩ කරපු අවස්ථාවක් විදියට ඔප්පු කරන්නවත් තාම පුළුවන් වෙලා නැහැ. හැබැයි කොහොම වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව ලොකුම මාධ්‍ය අවධානයක් එහෙම නැත්නම් වංචා කළ කෙනෙක් විදිහටත් ඒන් ලොකුම පුටුවට ගිය කෙනෙක් විදිහටත් ඉතිහාසයට එකතු වෙන එක නම් අවිවාදිතයි. ඉතින් වෙනද වගේම අපි දන්න කියන චරිතයක නොදන්න පැත්ත තමයි අද මම කතා කළේ. මේ වගේ තවත් දන්න කියන දේවල් වල නොදන්න පැත්ත හරියටම දැනගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න, subscribe කරන්න අමතක කරන්න එපා.